සතුට පිරුණු සුබ දවසක් වේවා. ඉතින් කොහොමද ආදරයෙන් පිළිගන්නවා දිවිකිසඳ රේඛා මගේ YouTube channel එකට. ඉතින් අද දවස මම පටන් ගත්තේ මෙන්න මේ විදිහට බුදු පහන තියලා ආශිර්වාද අරගෙන. ඔන්න ඉතින් අද දවසේ මම වැඩ ටික ඉවර කරලා මට හිතුණා මිදුල ටිකක් කැලේ වෙලා තියෙන නිසා මේ දවස්වල වැස්සනේ. ඉතින් සුද්ධ කරන්න ඕනේ කියලා. මගේ චූටියත් එක්ක නම් වැඩ කරන්න හරිම අමාරුයි. ඉතින් එයාට මම මොකක් හරි වැඩක් කරද්දී එයාටත් ඒක කරන්න දෙන්න ඕන. ඉතින් චූටි ඉදලක් තිබ්බා. එයා ඔන්න ඔය විදිහට ඒක අරගෙන මං උදුළු ගානකම් එයා අතු ගානවා. ඔයාලගේ ගෙවල් වලත් ඉතින් චූටියෝ ඉන්නවා නම් මෙහෙම වෙන්නේ නැති නේද? හරිම අමාරුයි මේ වගේ චූටයත් එක්ක වැඩ කරන්න. අපේ බබා හරිම ආසයි මේ වගේ වැඩ කරන්න. ඉතින් මම වැඩ කරන වෙලාවට එයාත් එනවා ওই විදිහට. මම ඉතින් එයාටත් මේ දේවල් කියලා දෙනවා. එයා ඉතින් හරිම ආසාවෙන් මේ දේවල් කරනවා මාත් එක්ක. බබාට උදුළු අතු ගන්න විදිය කියලා දීලා මමත් ඉතින් දැන් උදුළු ගාපු ටික ඉක්මනට අතු ගන්න ඕනේ. මොකද තව ටිකකින් වහිනවා. ඊට කලින් ඉතින් මේ ටික සුද්ධ කරලා ඉක්මනට ඉවර කරගන්න තමයි මේ හදන්නේ. දැන් ඉතින් ඔන්න අතු ගාලා උදුළු ගාලා ඔක්කොම කරලා ඉවරයි. දැන් ඔය හදන්නේ අපේ බබා ඔය පිපිලා තියෙන මල් කඩන්න. ඉතින් එයා හරි ආසයි ඔය ගස්වල තියෙන මල් කඩලා දාන්න. මං දැන් ඔය එපා කියන හින්දා තමයි ඔය අල්ලල් ඉන්නේ ඉතින් ඔය මල් ටික.
ආදරෙයි. එහෙනම් බයි. අපිට ඉතින් ඔන්න හොඳටම වැස්ස පටන් ගත්තා. දැන් නම් හයියෙන්ම වහිනවා. මේ වෙලාවට ඉතින් බබයි මමයි වැස්ස දිහා බලාගෙන ගෙදරට වෙලා ඉන්නවා ඉතින්. ඉතින් වැස්ස පෑවුවට පස්සේ ගොඩාක් දැන් වැස්ස පායලා ගොඩාක් වෙලාවකට පස්සේ අර වහලෙන් වැටෙන වතුර තියෙනවනේ එතන එකතු වෙන තැනකට අපේ බබා ගිහිල්ලා ඉතින් අර ගහකින් බලන්නකෝ නේද වැහැලා ඉවර වුණාම පරිසරය නම් කොච්චර ලස්සනයිද කියලා. මේ ඉතින් අපේ ගෙදර අඹ ගහේ මේ පාර ගොඩක් අඹ පළදාල් හැදිලා තියෙන කිලි ටොම්ගේසී කියලා තමයි මේ අඹ ගහ කියන්නේ. බලන්නකෝ කොච්චර ලස්සනයිද කියලා නේද? හරිම නිස්කලංකකමක් තමයි දැනෙන්නේ. Oh, I have an episode second.